පොඩ්ඩක් ඉන්න ළමයි. ඔයාලා ගෙදරට ගේන සල්ලි ටක් ගාලා වේදන් එනව නේද? ඒ අතින් ගන්නවා මේ අතින් යනවා කියලා කියන්නේ. සල්ලි වාස්ප වෙනවා වගේ කියලා කියනවනේ අපි. කොච්චර හම්බ කරත් සල්ලි ගෙදර රැඳෙන්නේ නැහෙනි සමහර අයගේ. ඉතින් ඒකට පුංචි කෙමක් මම කරනවා. මම ඔයාලටත් ඒක අද කියලා දෙන්න යන්නේ. ඔන්න ඒකට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ පහේ කාසි 3කුයි මේ වගේ කහ පාට රෙදි කෑල්ලක් හරි කොලයක් හරි ඕනේ. දිලිසෙන කහ පාට වුණත් කමක් නැහැ. දෙපැත්තම කහ පාට වෙන්න ඕනේ. මේවා මම හොඳට කහ වතුරෙන් මේ කාසි මේ රෙදි කෑල්ලයි හොදලා අරන් තියෙන්නේ. ඉතින් ඔයාලත් ඒ විදිහටම ගන්න අරගෙන මේ කාසි 3 මෙහෙම එකටම තියලා මෙහෙම රෙදි කෑල්ලෙන් හොඳට නමා ගන්න ඕනේ. මේ විදිහට නමා ගන්න. කියන්නේ ඔතා ගන්න. කැමති විදිහකට ඔතා ගන්න. අරගෙන මේක ඔයාලගේ ගෙදර මිදුලේ දොරකඩට ආසන්නම තියෙන මල් පෝච්චියක් යටින් තියන්න ඕනේ. තියලා මේක මොන මල් පෝච්චියක් වුණත් කමක් නැහැ. ස්වභාවික මල් පෝච්චියක් වෙන්න ඕනේ. ඔයාලා හදපු ප්ලාස්ටික් කනම් මල් පෝච්චිය අස්සෙන් තියන්න එපා. තුලසි පැලයක් තියෙනවා නම් තුලසි පැලේ යටින් තිබ්බර කමන්නේ නේ නැතත් ඔයාලා කැමති මල් පෝච්චියක් ගන්න. හැබැයි දොරකඩට ආසන්නම එකක් වෙන්න ඕනේ. ඒක තියලා ඔයාලා හරියටම දවස් 21කින් මේ කාසි 3 ගන්න ඕනේ. මේ රෙදි කෑල්ලත් එක්කම මඩ වෙලා වේයෝ කාලා දිරලා තිබ්බට කමක් නැහැ. මේ රෙදි කෑල්ල පෑගෙන නැති තැනකට දාලා මේ කාසි 3 අරන් ගිහිල්ලා පූජනීය ස්ථානයක එහෙම නැත්නම් පින් කැටයකට කොහේ හරි කෝවිලක හරි ඔයාලා යන තැනකට දාන්න. පන්සලට හරි කමන්නේ පින් කැටයට දාන්න මේ කාසි 3. දාලා ඇවිල්ලා ආයෙත් මේ විදිහටම කරන්න. අලුත් රෙදි කෑල්ලක් අරන් ආයෙත් පහේ කාසි 3ක් අරන් කහ වතුරෙන් හොදලා මේ විදිහටම අර පෝච්චිය යටින්ම තියන්න. දවස් 21කින් 21ට මෙහෙම කරලා බලන්න. දැන් ඔයාලගේ ගෙදරට ගේන සල්ලි ඇත්තටම ඉතින් මොනවද හේතුවක් නැතුව වුණත් නේද සල්ලි වේදන් වෙනවනේ. අපි ගේනවා අනිත් අතින් යනවා මේ අතින් යනවා මොනවා වුණත් දන්නේ සල්ලි කීකී අපිම හිතනවනේ. ඒ වගේ ඒ ගෙදර රැඳෙන්නේ නැති හින්දා තමයි මේ දේ කරන්නේ. ඉතින් ඔයාලා මේක ටික දවසක් කරගෙන යනකොට ඔයාලට තේරෙයි ගෙදර සල්ලි ටිකෙන් ටික ඉතුරු වෙනවා කියලා. මම මේ වීඩියෝ එක කරන්නේ අද 10 වෙනිදා. ඔයාලා මේක කරන්න ඕනේ 12 වෙනිදා. ඒ කියන්නේ දෙසැම්බර් 12 12 කියන්නේ විශ්වයේ බලවත්ම දවසක් නේ. මේ වගේ දවසක මේ දෙයක් කරනවා නම් ගොඩාක්ම බලවත් වෙනවා. කියන්නේ 12 වෙනිදා උදේවරුේ මේක කරන්න ඔයාලා. උදේවරුේ කරාම ගොඩාක් මේ දවසේ සුබයි. මොකද වීඩියෝ එක මම අද දැම්මහම ඔයාලා 12 වෙනිදා ඉස්සලා දකින්නවා නම් ඒකත් ඔයාලගේ වාසනාවක් කියලා තමයි කියන්නේ. ඉතින් ගොඩාක්ම මේ දේ 12 වෙනිදා කරනවා නම් ගොඩක්ම වැදගත් වෙනවා. ඒකයි මම අද මේ වීඩියෝ එක ඔයාලට දාන්නේ දකින්න. ඉතින් දකින්න අය මේක 12 වෙනිදා කරන්න. එහෙම බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් කැමති දවසක කරාට කමක් නැහැ. හැබැයි රාහු කාලේ මග ඇරලා කරන්න අනිවාර්යයෙන්ම ඔයාලට සුබ ප්‍රතිඵල ළඟා කරලා දෙනවා. අද මම මේක හදලා පෙන්නුවාට මමත් මේක කරන්නේ 12 වෙනිදාට. ඉතින් මම මේක මේ කල්ැතු ඔයාලට දාන්නේ දකින්න ඕනේ හින්දා මම මේක දැන් ගහක් යටින් තියෙනවා. මම ඒක පොඩ්ඩක් ඔයාලට පෙන්නන්නම්. මොන්න මන් තියන්නේ තුල්සි ගහක් යටින්. ඔයාලට තුල්සි ගහක් නැත්තම් මොනවා හරි කමක් නැහැ. තියෙන ස්වභාවික මල් පෝච්චියක් යටින් ඕංගොම තියන්න. දවස් 21ක් යනකම් මේක උස්සන්න මොකුත් කරන්න යන්න එපා. දවස් 21කින් අයින් කරලා මං කිව්ව විදිහටම කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.